අද 2026 ජූනි 2 වෙනිදා. අදත් මම ඇවිල්ලා ඉන්නේ අපි හැමදාම කතා කරන මේ දවස් 10 මන්තරේ කියන්නේ. අද මේ කතාව මම ඔයාලට කියන 20 වෙනි දවසේ. දැන් ඔයාලට මම මේ කියන කතාව තේරෙනවා නම් අපි අපේ ළඟ තියෙන වැරදි එකින් එක හදාගන්න බලමු. එතකොට තමයි ඔයාට ඔයාගේ හිතන විදිය වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. මම ඔයාලට අපේ YouTube channel එකේ 5 වෙනි දිග වීඩියෝ එකකින් කිව්වා කවුද ඔයාලගේ ඔළුව වලට මේ කුණු දාන කට්ටිය කියලා. ඉතින් මම නැවතත් මතක් කරනවා ඔයාලට මේ ගමන ඉදිරියට යන්න අවශ්‍ය නම් මේ කියන අඩුපාඩු ටික හදා ගන්න අවශ්‍යම වෙනවා. ඔය කියපු හේතු ටික තමයි අපි අද මේ වැරදියට හිතන විදිහට මූලික සාධක. අපි අද ගමු අපිට එදිනදා විඳින්න තියෙන අත්දැකීමක් ගැන උදාහරණ. අද ගොඩක් දෙනා කතා වෙනවනේ මේ රාජ්‍ය සේවය ගැන. ඉතින් මේ රාජ්‍ය සේවයේ ඉන්න ඔයාලා මේ ගැන හිත රිදව ගන්න අවශ්‍ය නැහැ. මම දන්නවා 99%ක් ඊටාම කාර්යක්ෂමව, ඊටාම සුහදශීලීව, ඊටාම වගකීමකින් යුක්තව තමුන්ගේ සේවය රටට ඉටු කරන රාජ්‍ය සේවකයෝ කියලා. හැබැයි ඔය අතරින් 100ට එකක් ඉන්නවා එහෙම නෙවෙන කට්ටිය. ඒක නිසා තමයි අපිට නිතරම අහන්න හම්බෙන්නේ මේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමයි කියන කතන්දර. මොකද්ද මේකට හේතුව? මම ඔයාලට පස්වෙනි වීඩියෝ එකේදී කිව්වා වගේ ඔයාලා දවස පුරාම ඔයාලගේ ඔළුව ඇතුළට කුණු දාගෙන හිතන විදිය වෙනස් කරගෙන තියෙනවා. ඉතින් ඔයා රාජ්‍ය සේවකයෙක් නේ. ඔයාගෙන් සේවය ලබා ගන්න එන පුද්ගලයා ඔයාට දකින්නේ සමහර විට වතුරෙක් වගේ. මේක තමයි ඇත්ත තත්ත්වය. මේකට මම තව පැහැදිලි කිරීමක් කරන්න. ඔයා හිතන්න ඔයා එක ආයතනයක රාජ්‍ය සේවකයෙක්. ඔයා ළඟට සේවය ගන්න එන පුද්ගලයාට හරි සේවයක් දෙන්න නැති වෙන්න පුළුවන්. ඔයාගේ සේවය ගැන ඔයාගේ සේවය ගන්න එන පුද්ගලයා අසතුටු වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හිතන විදිය වැරදි නිසා ඒක ඔයාට සාමාන්‍ය දෙයක්. හැබැයි ඔයාම යනවා තවත් රාජ්‍ය ආයතනයකට ඔයාට සේවයක් ලබා ගන්න. ඉතින් ඔයාට එතනදී මුණ දෙන්න වෙන්නේ ඒ වගේම අත්දැකීමකට තමයි. ඒ ආයතනයේ ඉන්න රාජ්‍ය සේවකයාත් ඔයාගේ හිත සතුට වෙන විදිහට ඔයාගේ රාජකාරිය ඉෂ්ට කරලා දෙන්න. එතකොට ඔයාට ඒ සේවකයා ගැන තරහක් ඇති වෙනවා. ඉතින් මම ඔයාලට මතක් කරනවා තමුන්ගේ රාජකාරිය හරියට කරන්න. ඔයාගේ හිතන විදිහ වෙනස් කරගන්න. ඔයා හරියට ඔයාගේ රාජකාරිය කරොත් තමයි ඔයාටත් ඒකේ ප්‍රතිඵල අනිත් පැත්තට ලැබෙන්නේ. අපි මේ කාරණා ගැන දිගට කතා කරමු. මේ එක උදාහරණයක් විතරයි. ඉතින් මේකට රාජ්‍ය සේවකයෝ කලබල වෙන්න අවශ්‍ය නැහැ. මම දන්නවා කලින් කිව්වා වගේ 99%ක්ම ඉන්නේ තමුන්ගේ රාජකාරිය ඉතාම හොඳට කාර්යක්ෂමව සුවදශීලීව ඉටු කරන කොටසක් කියලා. මම මේ කතා කරේ එහෙම නොකරන 100ට එකට විතරයි. ඉතින් අදම ඔයා හිතන විදිහ වෙනස් කරන්න පටන් ගන්න. අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්න. මම හැමදාම කියනවා වගේ බාහිර සාධකයකට පිටස්තර පුද්ගලයෙකුට ඔයාගේ සතුට නැති කරන්න ඉඩ දෙන්න එපා. ඔයා විඳින දුකේ හරි, ඔයා විඳින සතුටේ හරි නිර්මාතෘවරයා ඔයාම තමයි. You are the creator. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම අදත් මතක් කරනවා world number 1 YouTube channel එක. අපි මේ පුංචි ශ්‍රී ලංකාවෙන් හදමු. අපි මේ පුංචි රට මේ ලෝකේ බ්‍රෑන්ඩ් එකක් කරමු. එහෙනම් එන්න මාත් එක්ක අපි මේ ලෝකේ කොල්ලමු. අපේ YouTube channel එකේ link එක Instagram සහ TikTok වල bio එකේ තියෙනවා. ඒ වගේම Facebook වල first comment එකේ දාලා තියෙනවා. Unlimited You සීමා බිඳිමින් අසීමිත ගමනක